කරන්නේ ජාතික පොසොන් විස්තරය අවස්ථාවේ හතරට ආරම්භ කරන්නේ අපි බෙදලා තියෙනවා ඒ සඳහා නියෝගයක් දෙනවා. වගේම විද්‍යාසන අමාත්‍යාංශයේ බෞද්ධ කටයුතු තාත්විකව නියෝජනය වෙනවා. හරිද? බයිස්කල් පාක් වල වෙනම බයික් පාක් තියෙනවා. මේ අපි ගා පාක් කීයක් තියෙනවද? අතවර පොලිස් කීයක් තියෙනවද? 8ක් තියෙනවා. ඒකට මේ පාක් බයිස්කල් වලට බයිස්කල්. හරිද? ඒවට පොලිසිය කියනවා. එතකොට අනිත් වෑන් බස් ලොරි කාර් වල වෙනම තියෙනවා. ඊට අමතරව ඔයාලා මේකක් කරනවා නම් ඒක හරියන්නේ නැහැ. ටෙන්ඩර් කරනවා. මෙච්චර කාලෙක කරේ නැහැ නේ. මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නෑ මුදල් නෙවෙයි පාකින් ගන්න බෑ. ආරක්ෂාවගේ පොලිසිය දැන් මේ පොසොන් දෙකක් රාජ්‍ය අනුග්‍රහය නැතුවත් පොසොන් දෙකක් කළා මෙතන පොලිසිය මහතුරු දුන්නානේ ආරක්ෂාව. අනේ ඒක අයිතිරන් පුළුවන්. නෑ කිසි දෙයක්ම මම කැමති නෑ වැඩේට. මේ සම්ප්‍රදාය කරන්න එපා. බිල් කඩන එක ටෙන්ඩර් කරන එක මේ කඩුව මේ විලඳාමට විතරක් දෙන්න. වාහන වලට ගන්න බෑ. මෙච්චර කාලෙක කෙරුන්නේ ඒක කරන්නත් එපා. කානිවල් අරවම මුකුත් දෙන්න. මස් කඩ, මාළු කඩ, ගහ ගියපාර දුන්නානේ මම නැවත මම මේ අවිස්සෙන්නේ ඔයාලා මේ දේ අපි කෙරෙන්න ඕනේ ක්‍රමයටනේ. ඒක ක්‍රමයෙන් බහැරව යන්න එපා. ක්‍රමයෙන් බහැරව යන්න එපා. කඩ ටික ප්‍රදේශ කරන්න අනිත් රත්ගාල් මොකක්වත් නැහැ. ටෙන්ඩර් කරලා ඔයාලම බේරගන්න මම ප්‍රසිද්ධිය කියනවා ඒක නෑ කියලා. නෑ කිසිම වෙලාවක මිනිස්සු වෙනවා මිනිස්සුන්ට වාහන අතන ගාල් කරන මෙතන ගාල් කරලා ටිකට් එක දීගෙන නිකන් මිනිස්සුන්ට පොසොන් නෙවෙයි කරන්න වෙන්නේ. මිනිස්සු වන්දනා නෙවෙයි. ඒක තමයි අවශ්‍ය ආරක්ෂාව තියෙන්නේ. දිවි ධර්මදා පොලිසිය සිවිල්ලාට බලලා ඒක දෙන්න. මිනිස්සු යටිතල පාසුව. අනිත් ටෙන්ඩර් කරලා මේක පොසොන් එක හැම අවුරුද්දෙම තියෙනවා. ඔබතුමා හිටියත් මම හිටියත් මේක කෙරෙනවා. හරිද? එන්න මේ නිදහසට ඉස්සෙල්ලත් කරලා දෙනවා බලන්න මේ මෙතුමාලගේ මේ බාරොස්ගේ ලියෝස්ගේ වාර්තාව. දිසාපතිගේ කියන්නේ දිසාපති ආණ්ඩුකාරය නේද? ඒ කාලේ ඉඳලා තියෙන්නේ. ඔබතුමාගේ දැන් ඉන්නේ මේකේ ආණ්ඩුකාරය. බාරොස්ගේ ලියෝස්ගේ එතන තමයි මිනිස්සු ඉඳලා තියෙන්නේ. බුලත් විතර කාලා බුලත් විතරවත් ගහන්න නැතුව ඒ කාලේ 25000ක් වෙලද රෙකෝඩ් එකේ තියෙනවා නේද? බාරොස්ගේ ලියෝස්ගේ. අත 50 රුපියලක දෙයක් හොරගම් කරලත් නැහැ. තේප්පුවේ සල්ලි කියලා කියනවා. දිසාපතිගේ ආණ්ඩුකාරයගේ මේ සල්ලි ගෝලේ. අතපත ගාලා නැහැ මිනිස්සු. මේක පුතගුණ කරන්න ඇවිල්ලා තියෙන්නේ. විවාද වල. එහෙනම් මේ සංකීර්ණ වෙනකොට ඒ කතන්දර වෙන්න ඕනේ. නමුත් ඔය බිල් කඩන ටොයිලට් එකේ කඩා ගන්න එක ඒ වතුර නේවා සර්විස් සංසලෙන් කඩන එක ඒක සංසලෙන් ප්‍රමාණ ගන්න. වෙනදා නරමල්ලුවේ බිල් කැඩුවේ නැහැ. මේ ගිය පාර කැඩුවා. හරිද? එහෙනම් සර්විස් චාර්ජස් ගන්න ප්‍රමාණ. ඒකේ තියෙන ලිමිට් එකක්. මේ අපි ඔක්කොම වෙලා දෙන්නේ යටිතල පහසුකම් සමයේ මේ අපි රණ්ඩු වෙන්නේ. නේද? ඉන්නකම කියලා ඉවරයි. මේ කියන්නේ කතා කරන්නේ මේ කොහොම මිනිස්සු එන්නේ කතා කරන්නේ. එතන විවිධ ජාතීන් විවිධ ආගමිකයෝ විවිධ දේශපාලන පක්ෂ මේකේට දේශපාලන කරන කාර්ය කරන නමුත් බෙදෙන්න එක දාන්නේ. බෙදෙන්න තියෙන්නේ මේ මහ පිංකම. මේ මහ පිංකමට ඉස්සරණ ඉතිහාසයේ එක හොයන. මේ සභාවේ මේ කරලා තිබුණේ මේ දෙන්න කරලා තිබුණේ නැහැ. මට එකම හේතුව තමයි දැන් වාහනය කරන්නේ ගාපුවාම දැන් අපි හම්දාගේ ආරක්ෂා කරනවා තමයි. ඒකට අර ඉඩක් කරලා ඉඩක් කරලා මොකක්ද වගකීමක් කරලා වාහනේ වගකීම කියන එක නැතුනොත් එහෙම අර නැගලා බහිනකම් අපේ හම්දුනේ වාහනේ තියෙනවද දන්නේ නැහැ බයික් තියෙනවද දන්නේ නැහැ වගේ හැඟීමක් මිනිස්සුන්ට ඇතුලේ කියන ආකාරයේ මුල් කරගෙන කිව්වා මිසක් නැතුව මේ අල්ලි එහෙම ඕනේ නැහැ අපේ හම්දුනේ. ඕනේ නැහැ. එහෙම ආකාරයක් විතර හිටින්නේ නැහැ. හරි දැන් පුදුමා කියන්නේ දැන් මම ආව විතර කරන්න අත්දැකින් නෑ. නෑ ඒක තමයි අත්දැකින් නැති හින්දා කතා බහ කරලා බේර ගන්න. ඔව් ඒක තමයි මම කියන්නේ. ආනියෙන් ජීවිත ගන්න යන්න එපා. හරිද? දැන් ඔබතුමාගේ පළවෙනි පොතනේ එකනේ. ඔව්. මම දන්නවා ජේ.ආර් ජාවර. හරිද? එතකොට ජේ.ආර් සිරිමා මැදිනියත් ඒ කාලේ මේ බෝධ කුටියේ මැදමලුට ඇවිල්ලා තියෙන්නේ. නෑ ගැටුමක් නෙවෙයි. ගැටුමක් නිර්මාණය කරගන්න එපා. මම මේ කියන්නේ මේ දැසිබිලි ගැසිබිලි සඳහා ගන්න. අඩ වෙන්නේ කරන. රාතගාල් ඔබතුමා කියනවා වගේ මේ එදා ඔය රාජ්‍ය අනුග්‍රහ අවුරුදු දෙකක් නැතුව අපේ පොලිසිය සිත් මහතා ගිය පාරක් තියන්නේ. කිසිදු පැමිණිල්ලක් ආවේ නැහැ නේ කෑල්ලක් බෑල්ලක් ගලවලා වාහනේ. එහෙම වාර්තාවක් තියෙනවනම් තව වැඩි කරන්න පොලිසියට. බිල් ගන්න එක නෙවෙයි. හරි හරි ඕකේ. හරි.